කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වළංගු වන පරිදි තදවැසි පිළිබඳව අවධානාත්මක නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. අද උදෑසන 9ට එම නිවේදනය නිකුත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වාර්තා කරලා තිබෙන්නේ. අදාළ නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත් වන ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අද දින සහ ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා. උතුරු මැද පළාතේ වැසිවාර කීපයක් ඇතිවේ. දිවයිනේ සෙසු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ දිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ. වයඹ, උතුරු මැද, උතුරු සහ දකුණ පළාත්වල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිටින් මිට හමන පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද වාර්තා වනවා. දිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම් දී තිබේ.